කලින්නට ජංක්ෂන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද බලමුද ගෝවා වලින් වඩේ වගේ රසම රස ස්නැක් එකක් කොහොමද ලේසියෙන් හදන්නේ කියලා. මේකට විනාඩි 10ක් විතර තමයි යන්නේ. මේක හදලා ඉවර කරගන්න. ඔයාලට ඕනම වෙලාවක මේක හදලා බලන්න පුළුවන්. මේක මාරම ක්‍රිස්පි, හරිම රසයි. ඔන්න බලන්නකො ක්‍රිස්පි ගතිය. රෙසිපි එක දැනගන්න එහෙනම් එන්නකො මේ පැත්තට. මම මෙතන ගෝවා ග්‍රෑම් 150ක විතර කෑල්ලක් තමයි මේ චූටියට කපලා අරගෙන තියෙන්නේ. මේකටම මම සාමාන්‍ය ප්‍රමාණයේ බීලුණු ගෙඩියක් මේ වගේ පොඩියට කපලා එකතු කරගන්නවා. ඒකටම අමු මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට මේක කොච්චි වගේ එකතු කරොත් තව මේක රස වැඩි කරගන්න පුළුවන්. ඒකටම රසායන ලුණු, මල් ලුණු තේ හැඳි 1මාරක් එකතු කරනවා. මේකටම මිරිස් කුඩු වලිනුත් තේ හැඳි 1මාරක් මම එකතු කරනවා. මේ ගානට දැම්මම ගොඩක් සැරට රසට තියෙනවා. මම තව ගම්බිරිස් වලිනුත් තේ හැඳි භාගයක් වෙන්න මේකට දාගන්නවා. කහ වලිනුත් තේ හැඳි කාලක් විතර මේකට එකතු කරගන්න. දැන් ඔයාලා මේක හොඳින් අතින් පොඩි කර කර අනන්න ඕනි. හැන්දකින් කලවම් කරන්න එපා. මේකේ අර වතුර ගතිය හොඳට එළියට එන්න හොඳට අතින් පොඩි කර කර තමයි අනන්න ඕනි. මේ විදිහට විනාඩියක් දෙකක් විතර මේක හොඳට පොඩි වෙනකොට මේකේ තියෙන වතුර ගතිය වල පොඩි තෙත ගතියක් ඔයාලට දැනෙයි. මේක ඒ වගේ හොඳට තෙත ගතියට ඔයාලට අතට දැනෙනකොට මේකට කෝන් පිටි වලින් මේස හැඳි එකක් එකතු කරන්න. මේකෙන් තමයි මේක ගොඩාක් ක්‍රිස්පි ගතියට එන්නේ. ඒකටම පාන් පිටි වලිනුත් මේස හැඳි දෙකක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් මිශ්‍ර වෙනකන් අනාගන්න. ඔයාලා මේක අනනකොට බලන්න ඔයාලට තව තෙතට මේක තේරෙනවා නම් අතට තව පාන් පිටි හැන්දක් එකතු කරගන්න. දැන් මේ විදියට අනද්දී මට මේක ටිකක් තව තෙතයි වගේ තේරෙන නිසා මම තව පාන් පිටි මේස හැඳි එකක් එකතු කරනවා. මේ ප්‍රමාණය මට ඇති වුණා. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව මේකට පාන් පිටි අල්ලන ප්‍රමාණය වෙනස් වෙයි. පොඩ්ඩක් අනන ගමන් ගුලි කරලා බලන්න ඇලෙන්නේ නැති ගුලියක් විදියට එනවද කියලා. මෙන්න මේ වගේ ගුලියක් කරගන්න පුළුවන් නම් පදම හරි මේ විදියට අතින් හොඳින් තද කර කර මේක ගුලියක් වෙනකන් හදාගන්න. මම මේ වගේ කට්ලට් බෝලයක් සයිස් එකකට තමයි හදාගත්තේ. ඔයාලට කැමති නම් මේක වඩේ එකක් විදියට පොඩ්ඩක් පැතඩි කරලත් හදාගන්න පුළුවන්. ඒ විදියට ඔක්කොම බෝල ටික හදාගන්න. මේ විදියට මම ඔක්කොම ටික හදාගත්තා. දැන් තෙල් එකක් හොඳින් රත් වෙන්න තියාගන්න ඕනි. තෙල් ටික හොඳටම රත් වුණාම මේ විදියට බෝල 5-6ක් එක සැරේ දාලා බැද ගන්න. මේක ටිකක් එක පැත්තක් වගේ බැදෙනකොට අනිත් පැත්ත හරවලා හොඳින් කලවම් කර කර බදින්න හැම පැත්තක්ම එක සමානව බැදෙනකන්.
මේ ටික හොඳින් රන්වන් පාට වුණාම පොඩක් තට්ටු කරලා බලන්න. එන්නේ වගේ සත්‍යයක් එනවා කියන්නේ මේ ටික හොඳට ක්‍රිස්පි වෙන්න බැදිලා ඒ වෙලාවට හොඳින් තෙල් පෙරලා තෙල් එකෙන් ඉවත් කරගන්න. ඒ විදියට ඔක්කොම බෝල ටික ඔයාලට හදා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි හදාගත්ත අපේ රස කෑම එක රෙඩි. මේ විදියට ලුණු ටිකක්, අමු මිරිස් කරල් ටිකක් තියලා ඔයාලට ඔයාලගේ ගෙදර අයට පිළිගන්නන්න පුළුවන්. මේක ඇත්තටම වඩේ එකක් වගේම හරිම ක්‍රිස්පි, හරිම රසයි. ඔයාලා එකපාරක් හදලා බලන්න. ඔන්න දැක්ක නේද සද්දේ? මේක හදාද්දි ටිකක් වැඩිපුර හදාගන්න. නැත්නම් හදපු ඔයාට මේක නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ රස වීඩියෝ එකක් අරගෙන මං ආයෙ එන්නම්. මේක හදලා බලලා ඔයාලගේ අදහසුත් මට පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක ඉවරනකන් නරඹුවාට.